ආයිබෝන් හැමෝටම. අද මම ඔයාලට කියන්න යන්නේ ඉතිහාස පොත්වල ලියවෙන්නේ නැති හැබැයි අදටත් අපේ හිතට දැනෙන පුදුම ලස්සන ආදර කතාවක් ගැන. මේකේ ඉන්න චරිත, මේකේ තියෙන තැන් මම මුලින්ම කියන්නේ වෙන නම් වලින්. ඇයි දන්නවද? කතාවේ අන්තිමට තමයි මේ අය කවුද කියලා ඔයගලන්ට දැනගන්න ලැබෙන්නේ. හරි, අපි යන් දැන් කතාවට. මේ කතාව පටන් ගන්නේ අවුරුදු 200කටත් වඩා එහා කාලෙක. ඒ කියන්නේ 1800 ගණන් වල මුල හරි. තැන තමයි මුහුදට කිට්ටුව තියෙන ලස්සන නගරය සාගරපුර. සාගරපුරේ උසම කන්ද උඩ ලොකු මන්දිරයක් තිබුණා. ඒක තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නියෝජිතයා වුණ හරිම තද නීතිවලට වැඩ කරපු සර් චාල්ස් කියන ආණ්ඩුකාරතුමාගේ ගිම්හාන නිවාඩු නිකේතනය. එයා හිටියේ තනියම. එයාගේ ජීවිතේ තිබුණේ වැඩ විතරයි. දවසක් හවස ආණ්ඩුකාරතුමාගේ මන්දිරේ ලොකු පාටියක් තිබුණා. ඒකට දේශීය නැටුම් කණ්ඩායම් ගෙනල්ලා තිබුණා. ඒ කණ්ඩායමේ හිටියා නයන කියන තරුණියක්. එයා ටිකක් පෘතුගීසි, ටිකක් ලන්දේසි, ටිකක් සිංහල සම්භවයක් තියෙන හරිම ලස්සන, ඒ වගේම හරිම නිදහස් විදිහේ හිතන කෙල්ලෙක්. කපිතාන් රොබර්ට් කියන කෙනා සර් චාල්ස් ළඟට කිට්ටු වෙලා හිමින් සැරේ මෙහෙම කිව්වා. සර්, ඩාන්ස් එක ඉවරයි. අපි යන්න අවසර දෙන්නද මේගොල්ලන්ට? සර් චාල්ස් නයන දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වල පුදුමයක් වගේම කලබල ගතියක් තිබුණා. ආයෙත් සර්, ආයෙත් නටන්න කියන්න. එයාගේ නැටුම මං කවදාවත් දැකලා නැති නිදහසක් තියෙනවා. සර් චාල්ස් කිව්ව විදිහට නයන ආයෙත් නැටුවා. ඒ වෙලාවේ ආණ්ඩුකාරතුමාගේ තද හිතේ තිබුණ අයිස් කැටේ දිය වෙලා වගේ යනවා වගේ හැඟීමක් එයාට ආවා. එයාට ඕන වුණා ඒ කෙල්ලගේ නම දැනගන්න. ඔයාගේ නම මොකද්ද? නයන සර්. නයනා, ඔයාගේ නැටුම මේ මන්දිරේ බිත්ති වලටත් පණ දුන්නා. වාට ස්තුතියි. ඒ රෑ සර් චාල්ස්ට නිින්ද ගියේ නෑ. එයාට පෙනුනේ නයනගේ ඇස්වල තිබුණ ගින්දර. නැටුමේ රිද්මය විතරයි. එයා දැනගෙන හිටියා මේ ආදරේ එයාගේ නීතිවලට අනුව ලොකුම වැරද්දක් කියලා. ටික දවසක් ගියා. ආණ්ඩුකාරතුමාට නයන ගැන තිබ්බ අදහස එන්නම වැඩි වුණා. සර් චාල්ස් නයනට හොරෙන්ම පණිවිඩ යවන්න පටන් ගත්තා. එයාලගේ ආදරේ සමාජයට හොරෙන් තියාගන්න උණු වුණා. දවසක් කපිතාන් රොබර්ට්ව හමු වෙච්ච සර් චාල්ස්, "රොබර්ට්, මට මේ මන්දිරේ ඉඳලා නයනගේ ගෙදරට යන රහස් පාරක් ඕනේ." කපිතාන් රොබර්ට් පුදුම වුණා. "සර්, මොනවද මේ කියන්නේ? ඒක කරන්න බෑ. ඒක ලොකු වැඩක්. ඒ වගේම ඒක සර්ගේ තනතුරටත් එච්චර..." අනේ මන්දා. සර් චාල්ස් රොබර්ට්ගේ කතාවට එකඟ වුණේ නැහැ. "තනතුර? මගේ තනතුර මට සතුටක් දෙන්නේ නෑ රොබර්ට්. මගේ තනිකම දන්නේ මේ බිත්ති විතරයි. මට ඕනේ මගේ හිතට නිදහසේ හුස්ම ගන්න පුළුවන් තැනක්. සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. කාටවත් ආරංචි වෙන්න බෑ. හොරෙන් ඉක්මනට මේ වැඩේ පටන් ගන්න." ආණ්ඩුකාරතුමාගේ බලය ඉස්සරහා රහස් උමගේ වැඩ පටන් ගත්තා. මාස 6ක් ගියා.
උමග හදලා ඉවර කරා. ඒක ආණ්ඩුකාරතුමාගේ ගෙදර බිම්මහලේ ඉඳලා නායනාගේ ගෙදර ළඟ තිබුණු පරණ ලිඳක් ළඟට දිව්වා. එක කළුවර රෑක නායනා බය වෙවි කොතුහලෙන් රහ සුමග දිගේ ආණ්ඩුකාරතුමාගේ මන්දිරයට ආවා. සර් චාල්ස් මම ආවා. මේක හීනයක් වගේ. සර් චාල්ස් ආදරයෙන් එක හත අල්ලගත්තා. නයනා මේක හීනයක් නෙවෙයි. මේක තමයි අපේ ලෝකේ. මෙතන මම ආණ්ඩුකාරයා නෙවෙයි. ඔයා නර්තන ශිල්පිනියක් නෙවෙයි. අපි දෙන්න ආදරය කරන සාමාන්‍ය මිනිස්සු විතරයි. ඒත් සර් මේ බිත්ති වලින් එළියේ තියෙන්නේ වෙනම ලෝකයක්. එතන ඔබතුමා සුදු ජාතික පාලකයා. මම දේශීය කෙල්ලෙක්. අපේ ආදරයට එතන ඉඩක් නැහැ. ඒ ලෝකෙ ගැන හිතන්න එපා මගේ ආදරේ. ඒ ලෝකේ අපිව වෙන් කරන්න හදනවා. ඒත් මේ උමග අපේ හදවත් දෙක එකතු කරන පාලමක්. මම මේක හැදුවේ මට ඔයා නැතුව ඉන්න බැරි නිසා. ඔබතුමාගේ මේ ආදරේ මට තේරෙන්නේ නැහැ. ඔබතුමාට ඕන තරම් යුරෝපීය කාන්තාව ඉන්නවා. ඒත් ඇයි මම? ඒ හැමෝම මගේ තනතුරට ආදරය කළා. ඔයා විතරයි මගේ තනිකමට ආදරය කළේ. ඔයාගේ මේ ඇස්වල තියෙන නිදහස මගේ හිතේ තිබුණ කලවර නැති කරා. ඔයා මගේ ජීවිතය එළිය කරා නයනා. ඉතින් මේ විදියට අවුරුදු 6ක් තිස්සේ එයාලගේ ආදරේ හොර රහසේ මේ උමග ඇතුලේ තව තවත් ලොකු වුණා. එයාලගේ ආදරේ යටත් විජිත පාරණේ තද නීතිවලට විරුද්ධව නැගී හිටියා. ඒක හරියට නිහඬ විප්ලවයක් වගේ වුණා. හැබැයි දෛවය යාලට ඉරෙහි වුණා. ලන්ඩන් වලින් සර් චාල්ස්ට හදිසි නියෝගයක් ආවා. එයාව ඉක්මනට සාගරපුරේ දාලා ඈත දූපතක ආණ්ඩුකාර තනතුරක් බාරගන්න සිද්ධ වුණා. සර් චාල්ස් හරිම වේදනාවෙන් එදා රෑ නයනාගේ අත අල්ලගෙන මේ ආරංචිය කියන්න ගියා. නයනා මට යන්න වෙනවා. නයනාගේ හිත කඩන් වැටිලා මුළු ජීවිතේම නැති වෙලා වගේ. මම දැනගෙන හිටියා සර් මේක හැමදාම තියෙන්නේ නැහැ කියලා. අපේ ලෝක දෙක එකට තියාගන්න තරම් මේ උමග දිග නෑ සර්. මට සමා වෙන්න මගේ ආදරේ. මට පොරොන්දු වෙන්න බෑ. මට ඔයාව මාත් එක්ක කියන්න බෑ. මගේ වැඩ නයනා සර් චාල්ස්ගේ තොල්ලට ඇඟිල්ල තියලා කටවහන්න කිව්වා. සර් මම ඔබතුමාට ආදරය කළේ ඔබතුමාගේ තනතුරට නෙවෙයි. ඔබතුමාගේ යුතුයකම් ඔබතුමාට වඩා ලොකුයි. මට ඒක තේරෙනවා. මම ඔබතුමාට සමාව දෙනවා. මම ඔබතුමාට යන්න දෙනවා. සර් චාල්ස් කිසිම පිරිමියෙක් කරන්නේ නැති විදියට හදවත කඩා වැටිලා කඳුළු සැලුවා. මම ඔයාට කොහොමද සමු දෙන්නේ? මගේ මුළු ජීවිතේම ඔයා. මගේ ජීවිතේ ඉතුරු කාලයක් ගැන මට හිතා ගන්න බෑ.
ඔබතුමා තනියම නෙවෙයි. මේ හිතේ මගේ හැමදාම ඉන්නවා. ඔබතුමාට බෑ මාව අමතක කරන්න. මම ඔබතුමා ළඟ හැමදාම ඉන්නවා. මේ හිතේ ඉන්නවා. ඊරෑ ඒගොල්ලන්ගේ අන්තිම රෑ වුණා. එයාලගේ ආදරේ සදාකාලික මතකයක් බවට පත් වුණා. ඊළඟ දවසේ උදේ සර් චාල්ස් නැවට නැග්ගා. එයා ආයි කවදාවත් සාගරපුරයට ආවේ නෑ. එයා මැරෙනකම්ම බැඳලා හිටියෙත් නෑ. එයා සාගරපුරෙන් යන්න කලින් එයා දුන්න අන්තිම නියෝගය උනේ එයාගේ ගිම්හාන නිවන තිබුණ ඒ ලස්සන නගරේ එයාගේ ආදරවන්තිගේ නමින් නම් කරන්න කියලා. එයාගේ නියෝගය නිසා සාගරපුරය ලැවීනියා කියලා නම් වුණා. දැන් මම මෙන් කියන්නම් ඔයගලන්ට මේ කතාවේ ඇත්ත චරිත කවුද කියලා. ආණ්ඩුකාරතුමා වුණ සර් චාල්ස් කියන්නේ ලංකාවේ දෙවෙනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා වුණ සර් තෝමස් මේට්ලන්. නාතන ශිල්පිනී වුණ නයනා කියන්නේ ලැවීනියා ඇල්ෆොන්සෝ. ඒගොල්ලන්ගේ හොර ආදරය නිසා සාගරපුරය අද ලෝක සිතීමේ තියෙන්නේ මවුන් ලැවීනියා කියලා. ඔයාලා අද දකින මවුන් ලැවීනියා හෝටලය එයාලගේ ආදරයට හදපු ස්මාරකයක්. ඒ වගේම ඒ හෝටලේ යටින් යන රහස් සුමග එයාලගේ නොකියූ ඇත්ත ආදර කතාවේ සදාකාලික සාක්ෂියක්. ආදරය කියන්නේ ඉතිහාසයෙන් හැංගුවත් කාලයට මකන්න බැරි හැමදාම තියෙන ඇත්ත. මේ වගේ ලස්සන කතා අහන්න ඕන නම් මේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙ හම්බෙමු.